මේ පන්සල්ල වැඩෙන හාමුදුරුවෝ ගිහියෝ වගේ. හැබැයි බින්දුතුනි ඒ ආලාජ්ජීනේ දුස්සීලෝ දැකලා විසාකා උපාසිකාව දන් දෙන එක නතර කරාද? අපිත් ඔය දුස්සීලයන්ට ආලාජ්ජීන්ට බැන බැන ඉන්න එකද කරන්න ඕන? අපි ඉතින් ඕන්ට බැන බැන නිකන් හිටියොත් මොකද වෙන්නේ? අපි බින්දුතුනි අපි දිවි ලෝකයයි කියලා. ඒ දුස්සීලයන් අපාය ගිහිල්ලා ඔය බණිනෝද වේ දිවි ලෝකයයි කියලා හිතනවද? නෑ. ඔය දුස්සීලයන්ටම ආයමත් පින්වත්නි ඔය බණින උදවියත් මුණ ගැහිනවා. කොහෙදද? අපායේදී. අපේ සමාජයේ හුඟක් දෙනෙක් සමහර වෙලාවට මේ ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි යම් යම් දෝෂ සහිත ස්වභාවයන් නිසා අපහදිනවා. මං කියන්නේ පින්වත්නි කවදාවත් සංඝ රත්නයේ කෙරෙහි අපහදින්න එපා. සංඝ රත්නයට දොස් නගන්න එපා. ඇයි පින්වතුනි අපි සංඝ රත්නයට දොස් නගන්නේ? අපි මේ හුඟක් අය හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. හාමුදුරුවෝ නමක් වරදක් කරාම ඒ හාමුදුරුවෝ මෙරෙලා නිරියට ගියාම යම රජුරෝ ඒ හාමුදුරුවන්ව සුදු ඇතිරිලි දාලා පිළිගන්න ඇති කියලා. මතක තියාගන්න අපේ පින්වතුන් කවුරුවත් හිතන්න එපා පින්වතුනි හාමුදුරුවෝ නමක් යම් කිසි අකුසල කර්මයක් කරගත්තොත් යම් පවක් කරගත්තොත් යම රජුරෝ පින්වතුනි උන්වහන්සේව නිරේද සුදු ඇතිරිලි දාලා පිළිගන්නේ නැහැ. ඒ හාමුදුරු නිරේට ආවම කියන්නේ නැහැ අනේ මිය අහවල් හාමුදුරු ඇවිල්ලා කෝ ඇතිරිල්ල ගන්න කෝ පුටුව හදන්න කෝ දානි පිළිල කරලාද තියෙන ඒව කියන්නේ එතනදී. හාමුදුරු නමක් වරදක් කළා නිරේට ගියාම පින්වතුනි යා කවුද? නිරේ දුක් විඳින නිර්සත්වයේ. යම රජුරෝ පින්වතුනි යාට කොහොමද සලකන්නේ? ගෞරවෙන්ද? නෑ. අර අනිකුත් නිර්සත්‍යයන්ට සලකන විදියටම තමයි සලකන්නේ. මං අරව කරා මේව කර ඕවගේ නිදහසට කරුණු කියන්න බෑ යාට. ඒ නිසා අපි පින්වතුන් කවුරුවත් හිතන්න එපා හාමුදුරු නමක් වරදක් කරාම උන්වහන්සේට සසරේ පව් නැහැ කියලා. නෑ උන්වහන්සේටත් පව් වෙනවා. උන්වහන්සේට වැඩියෙන් පව් වෙනවා. මොකද මේ ගිහියන් විසින් සද්ධාවෙන් දෙන ඒ ප්‍රත්‍ය දුස්සීලව අලජ්ජීව ඉඳගෙන පරිහරණය කරනවට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක් කරන එක වටිනවා කිව්වද? මහණෙනි නුඹලා දුස්සීලව මේ දාණය වළඳනවට වඩා නුඹලගේ කුසගෙන්න නිවා ගන්න නුඹල ගිනි අඟුරු වළඳන එක නුඹලට ඊට වඩා සැපයි කිව්වා. ඒ ගිනි අඟුරු වළඳන එක ඊට වඩා සැපයි කිව්වේ. ගිනි අඟුරු වැළඳුවොත් උන්වහන්සේව පිච්චෙන්නේ කොච්චර වෙලාවයිද? එක ජීවිතයයි. හැබැයි සද්ධාවෙන් දන් දෙන දායකයන්ගේ දාණය දුස්සීල විඳගෙන පරිහරණය කරෝතින් ඒකෙන් දැවෙන ගින්න නිවෙන්න සංසාරේ ජීවිත ගණනාවක් යත් කල්ප ගණනාවක් යත් පින්වතුනි බැරි වෙනවා. ඒක ලේසි නෑ. ඒ තරම් පින්වතුනි දුෂ්කරයි හාමුදුරු නමකට ලැබෙන විපාකය. සුළු තැනකින් පවා පින්වතුනි හාමුදුරුවන්ට අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි කවදාවත් භික්ෂුවක් යම්කිසි වරදක් කරා කියන එක අපේ පින්වතුන් සාසනික වරදක් හැටියට දකින්න එපා. මොකද පින්වතුනි හිතන්න එපා පින්වතුනි මේ කෙලෙස් ගොඩකට සිවුරක් දාපු ගමන් ඒ කෙලෙස් ගින්න නිවෙනවා කියලා. මේ තියෙන්නේ කෙලෙස් ගින්න. ලෝභය, දේශය, මෝහය, රාගය, මාන්නය, ඊර්ෂ්‍යාව කියන මෙන්න මේ කෙලෙස් වලින් කෙලෙස් ගිනි කීයකින්ද? ගිනි 1500කින් පින්වතුනි සසර සත්‍යා දැවෙනවා. එතකොට ගිනි 1500කින් සංසාර සත්‍යා දැවෙද්දී ඒ සංසාර සත්‍යාගේ ඒ සසර ගින්න හිතන්න එපා පින්වතුනි මේ කසාවතක් දරපු ගමම්ම නිවෙනවා කියලා.
ඒක ගින්න නිවන්න භාවිතා කරන උපකරණයක් වගේ. දැන් ගිහි පින්වතුන් වෙච්ච අපේ පින්වතුන්ට වඩා ටිකක් පින්වතුනි ලේසියෙන් ගින්දර නිවා ගන්න පුළුවන් කසාවතක් දරන හාමුදුරු නමකට. දැන් නිකන් හිතන්නකෝ ඔන්න තමන්ගේ අතක් ගිනි ගන්නවා. දැන් ජලය ඕක ගිනි ගන්න වෙලාවට ජලය අතේ තියාගෙන හිටපොපමණෙන් ගින්න නිවෙන්නේ නෑනේ. මොකද කරන්න ඕන ගින්නට ජලය දාන්න ඕන. ඒ වගේ තමයි කසාවත දරූපමණින් පිඟුතුනි කිලිස් ගින්න නිවෙන්නේ. ඒ කසාවත දරවලපු ඒ භික්ෂුව ඒ ගින්න නිවෙන විදිහට ධර්මයේ වඩන්න ඕන. එතකොට තමයි ගින්න නිවෙන්නේ. ඒ නිසා පින්වතුනි හිතන්න එපා ඒකේ හිතන තරම් ලීසි කියලා. හිත කියන්නේ පින්වතුනි හරි පුදුමාකාර දෙයක් නේ. අපේ පින්වතුන්ට නිගමට හිතන්නකෝ තමන්ගේ හිත තමන්ට රැක ගන්න කොච්චර අමාරුද? ලෝභයෙන් හිත ගලව ගන්න කොච්චර අමාරුද? ද්වේෂයෙන් හිත ගලව ගන්න කොච්චර අමාරුද? මෝහයෙන් හිත ගලව ගන්න කොච්චර අමාරුද? රාගයෙන් හිත ගලව ගන්න කොච්චර අමාරුද? පින්වතුනි ඔය වගේම තමයි පෘථග්ජන භික්ෂුවගේ හිත. ඒතුණහන්සේ දේශනා කරලා තියෙන මේ හිත හරියට මොකක් වගේද? ගවයෙක් වගේ කියලා උපමා කරලා තියෙන්නේ. කියන්නකෝ පින්වතුනි ගවයා තනකොළයි ගොයමුයි වෙන් කරලා අඳුර ගන්න දන්නවද? ගවයා දන්නවද තනකොළයි ගොයිනුයි වෙන් කරලා අඳුර ගන්න? ගවයා දන්නේ ඕක වෙන් කරලා අඳුර ගන්න. ගවයා පින්වතුනි තනකොළ කකා යනකොට තනකොළත් කනවා, ගොයන් හම්බුනොත් මොකද කරන්නේ? අනේ මේ ගොයන් කියලා නොකා ඉන්නවද? නෑ ගොයනුත් කනවා. හිත හඳුනන්නේ නෑ පින්වතුනි මේ කුසල් මේ අකුසල් කියලා. හිත මොකද කරන්නේ? අහුවෙන අරමුණ ඔස්සේ පින්වතුනි යනවා. එතකොට ඒ අහුවෙන අරමුණේ කුසල් වුණොත් කුසලයට යනවා. ඒ අහුවෙන අරමුණ අකුසල් වුණොත් අකුසලයට යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර ගවයාව පාලනය කරන්න නම් ගව පාලකයා මොකද කරන්නේ? ගවයා කණුවක ගැට ගහනවා. ආන් ඒ වගේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලාගේ හිතත් රැක ගන්න නම් සිහිය නැමැති කණුවේ ගැට ගහන්න කිව්වා. එතකොට සිහිය නැමැති කණුවේ ওই හිත ගැට ගැහුවම තමන්ට ඕන විදිහට ওই හිත පාලනය කරගන්න පුළුවන් කිව්වා. දැන් අපේ පින්වතුන් බලන්නකෝ අපේ පින්වතුන්ගේ කැමැත්තට අපේ පින්වතුන්ගේ හිත හසුරව ගන්න පුළුවන්ද? ඒක බෑ, හරි අමාරුයි. කොච්චර අමාරුයිද කියන්නකෝ? හරි අමාරුයි. ඒ කියන්නේ හිත තමයි අපිව පාලනය කරන්නේ. ඒතර හිත ඉන්නේ මොන අරමුණේද? ඒ අරමුණට තමයි අපි වැඩ කරන්නේ. සමහරලාට බලන්නකෝ වෛද්‍යවරයෙක් උපදෙස් දෙනවා රෝගයක් ඇති වුණාම මෙන්න මේ ආහාර පාන වලින් වළකින්න. හිත මොකද කියන්නේ? ඊ ආහාර පානමනේ ඉල්ලන්නේ. ඉතින් ගෙදර ආහාර පාන හංගනකොට මොකද කරන්නේ? හොරෙන් හරි අරන් ගිහිල්ලා කනවා. සමහරලාට කියනවා වෛද්‍යවරයා මේ ආයි සුරාපානය කරන්න එපා, හැමෝම ජීවිතේ බේරගන්න බැරි වෙයි. දැන් කොහොම හරි රෝහලෙන් ගෙදර එනවා. පළවෙනි දවස් දෙක තුන ඉන්නවා. නමුත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ආයිමත් සුපුරුදු පරිදි හිත පිංගුතුනි ආයිමත් සුරාව ඉල්ලනවා. ඒ කියන්නේ පිංගුතුනි අපට ඕන විදියට හිත පාලනය කරනවද? හිතට ඕන විදියට අපි පාලනය වෙනවද? හිතට ඕන විදියට අපි පාලනය වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. හිතට ඕන විදියට තමන් පාලනය කරන්න නෙමෙයි, තමන්ට ඕන විදියට හිත පාලනය කරන දක්ෂයෙක් වෙන්න. එතකොට පින්වතුනි තමන්ට කැමති විදියට මේ හිත පරිහරණය කරන්න පුළුවන්. මේ ශාසනේ ඔය උත්තම ස්ථානයට පත්වෙච්ච උතුමෝ හැමදාම කලේ පින්වතුනි ඔන්නෝක. උන්වහන්සේලා දියුණු කරලා හිත ගත්ත කොතනටද? තමන්ගේ වසඟයට.
තමන් හිතගේ වශයෙන් ගියේ නෑ. හිත තමන්ගේ වශයෙන් ගත්තා. තමන්ට ඕන විදිහට හිත පාලනය කරන්න පුරුදු කරගත්තා. ආන් ඒ විදියට තමන්ට ඕන විදිහට හිත පාලනය කරන්න පුළුවන් දක්ෂයෙක් වෙන්න අපේ පින්වතුන් පුරුදු කරගන්න ඕන. භික්ෂුවකටත් තියෙන එකම තමයි. ඒක ලේසි නෑ. අපේ පින්වතුන් හිතන්න එපා ඊට වඩා හොඳට ශාසනය බුදුරජාන් වහන්සේගේ කාලේ වැඩ හිටපු කාලේ තිබුණා කියලා නෑ. පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කිසි කාලෙක ਸਰව සම්පූර්ණයෙන් පින්වතුනි නිර්මලව පැවතුනේ නෑ. මේ ශාසනය කවදාවත් ਸਰව සම්පූර්ණයෙන් නිර්මලව පැවතුනේ නෑ. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලෙදී පවා පින්වතුනි නොයෙක් දුස්සීලකම් කරපෝ අලජ්ජීව වැඩ හිටපෝ භික්ෂුන් වහන්සේලා ඕන තරම් පින්වතුනි වැඩ හිටියා. හැබැයි පින්වතුනි ඒ අලජ්ජීනේ දුස්සීලෝ දැකලා විශාඛා උපාසිකාව දන් දෙන එක නතර කරාද? ඒ අලජ්ජීන් දුස්සීලෝ දැකලා පින්වතුනි අනේ පිටු සිටුතුමා විහෙර විහාර හදන එක නතර කරාද? දම්පැන් දෙන එක නතර කරාද? කොහේ නතර කරන්නද? අර දෙව්දුවක් ඇවිල්ලා අනේ පිට සිටුතුමාට කිව්වම සිටුතුමනේ ඔබතුමා ওই දුප්පත් වෙලා තියෙන දන් දුන්නු නිසා කියලා සිටුතුමා මොකද්ද කිව්වේ? නුඹ නෙවෙයි කිව්වා. නුඹ වගේ ලක්ෂයක් අහස්තලේ පහළ වෙලා එකවර මට කිව්වත් දන් දෙන්න එපා කියලා මං දන් දෙන්න එක නතර කරන්න නුඹලා කාටවත් බෑ කිව්වා. ඒතර හිතලා බලන්නකො පින්වතුනි කොහොම සද්ධාවද තිබිලා තියෙන්නේ? අන්තිමට සිටුතුමා දන් දෙන එක නතර කරනේ. සිටුතුමා මොකද කරේ? දෙව්දුව මාලිගාවෙන් දොට්ට දැම්මා. ආයි මේ පැත්තෙන් එපා කියලා එළෙව්වා. ඒතර බලන්නකො සිටුතුමා පින්වතුනි අපහැදිලාද නෑ. වඩාත් පැහැදීමින් හිටියේ. විශාඛා උපාසිකාව දන් දෙන එක නතර කරාද? දුස්සීලෝ දැකලා. විශාඛා උපාසිකාව සංඝ රත්නයට කරන අනුග්‍රහය නතර කරාද? මේ දුස්සීල අලජ්ජීන් දැකලා. නෑ. මොකද විශාඛා උපාසිකාව බලන්නකෝ ඉතින් කොච්චර සද්ධාවක් තිබුණද කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් 8 වරේකුත් ගත්තනේ. මොකද්ද වරාට? මේ වස් කාලේ ආරම්භුනේත් එහෙමනේ. මොකද්ද ඉල්ලපු වරාට? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දිවි ඇති තාක් ආගන්තුක භික්ෂූන්ට දන් දෙන්න මට අවසර දෙනසේක්වා. ගම්මික භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න මට අවසර දෙනසේක්වා. ගිලන් භික්ෂුන් වහන්සේලාට ගිලන් උපස්ථායකයන් වහන්සේලාට දන් දෙන්න මට අවසර දෙනසේක්වා. සියලු මහා සංඝරත්නයේ වැසිසලු දෙන්න මට අවසර දෙනසේක්වා. සියලු මහා සංඝරත්නයේ කැඳ දන් දෙන්න මට අවසර දෙනසේක්වා කියලා වර 8ක් ඉල්ලුවනේ. ඒතකොට විශාඛා උපාසිකාවර දුස්සීලෝ දැකලා අපහැදිලා දිනලා තියෙන්නේ නෑ. ශාසනය කියන අපහැදීමක් ඇති කරගත්තේ නෑ. මොකද ඒ කවුරුවත් පින්වතුනි සම්බුද්ධ ශාසනය වැළඳගත්තේ ඒ භික්ෂුන් නිසා නෙවෙයිනේ. ශාසනය වැළඳගත්තේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. ඔන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ වරදක් කරා නම් අන්න ශාසනය අතහැරියට කමක් නෑ. අපේ පින්වතුන්ට භාග්‍යතුන් වහන්සේ වරදක් කරලා නෑනේ. එතකොට පින්වතුනි හිතන්න ඒ කාලේ උත්තමයෝ සංඝ රත්නයේ කිරේ පැහැදීමනු හිටියේ. අද අපේ හුඟක් අය පින්වතුනි සංඝ රත්නයේ හැටියට දකින්නේ කාවද? යම් යම් දුස්සීලකම් කරන යම් යම් අලජ්ජීව ඉන්න පිරිස්ව තමයි සමහර සංඝ රත්නයේ කොට දකින්නේ. ඒ අයත් පින්වතුනි මේ ශාසනේ බහුතරයක් නෑ. ලංකාවේ බහුතරයක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ අතරින් ඊටාම 14ක් තමයි පින්වතුනි මේ වර්තමානයේ පවා ශාසනික පරිහානියට දායකත්වය දක්වන්නේ. හැබැයි ඉතින් ඔය ඉන්ටර්නෙට් එකෙන් ධර්මය හොයන දවස් 30 මේ ඉන්ටර්නෙට් එකටම වෙලා ඉන්න උදවියට කාවද පේන්නේ? සිල්ලුතුන් පේනවද? නෑ. පේන්නේ කාවද? ඔය ඉතින් දුස්සීල අලජ්ජීම තමයි පේන්නේ. ඉතින් එහෙම එක්කෙනෙක් දෙන්නේ දැක්කයන් පස්සේදී ඉතින් ඔන්න මොකද කරන්නේ? සමස්ත සංඝ රත්නයටම ගරහනවා. මං කියන්නේ පින්වතුනි ගරහන්න කලින් යන්න ආරණ්‍ය වලට